LTT සංවිධානයට සහාය පළ කරන පුද්ගලයන්ට හෝ සංවිධානවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවට තමිල්නාඩු මහ ඇමති එම් කරුණානිධි මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුව පිළිබඳ DMK පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කරුණානිධි මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. DMK පක්ෂයේ පාර්ශවකරුවෙකු වන විදුතලේ විරුතයිකල් පක්ෂය අද චෙන්නයි නුවරදී LTT ඊළමට සහාය දැක්වීමට රැස්වීමක් සංවිධානය කොට තිබිනා. කරුණානිධි මහතා මෙම අනුතුරු ඇඟවීම කළේ ඊට ප්‍රතිචාර දක්වමිනි. LTT වෙනුවෙන් පෙනී සිටින හෝ සහාය දක්වන ඕනෑම අයෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට තම පක්ෂය පසුබට නොවන බවද ඒ මහතා කියා සිටී. තම පක්ෂය කිසිවිටකත් LTT වැනි තහනම් සංවිධානයකට ඍජු හෝ වක්‍රව සහාය නොදක්වන බව හෙතෙම අවධාරණය කළේය. තම පක්ෂයේ අරමුණ දෙමළ ජනතාවගේ ආරක්ෂාව හා යහපැවැත්ම බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කරුණානිධි මහතා නිකුත් කළ මෙම නිවේදනය ද හින්දු පුවත්පතේ අද පළ කොට තිබිනා.